පෙර සසරේ නෙක අයුරෙන් නිතර එක්ව විසුව නිසා මේ භවයේදී දුටු පමණින් සිත පැහැදී යයි නිසා සංසාරේ සමීප ජීවිතවල එකට හිටපු නිසා මේ ජීවිතේ දැක්ක ගමන් ඉක්මනට හිතවත් වෙනවා. ආදරයෙන් කල්ගත කොට දිගින් දිගට ආව නිසා යලි එක් වෙයි දියේ පිපී ගිය මහනෙල් මල විලසා වතුරයි මඩයි මහනෙල් බීජයයි එකතු වුණ ගමන් ඉක්මනට මහනෙල් මල් විපෙනවා. ඒ වගේ අර සංසාරේ හුරු පුරුදු අය එකට මුණ ගැහිච්ච ගමන් අපේ කියලා හැඟීමක් එනවා. තමන්ගේ වගේ හැඟීමක් එනවා. ඒ තමයි සංසාරේ එකට ජීවත් වීම. ඕක මෙහෙමයි ඉතින්. දැන් මේක හොඳකට සිද්ධ වුණා. ඔය වගේ තමයි සංසාරේ වෛරක්කාරයෝ. ජීවිතෙන් ජීවිතේට වෛර කරලා මේ ජීවිතේ දැක ගමන් පුංචි හේතුවෙන් වෛරක්කාරයෙක් වෙනවනේ. ඒකට අපිටත් හිතා ගන්න බෑ මේ පොඩි කාරණාවෙන් ඇයි මෙච්චර වෛරය හැදුනේ කියලා. ඒ සසර පුරුදු අපි බොහෝ දෙනෙක් සසර පුරුදු වලින් සහ සසරේ ස්වභාවය නිසා බැට කනවා.